එක්තරා යක්ෂයෙක් අංගුලිමාල මුනිදුන් දැකලා උන්වහන්සේගේ භාවනා කරනකොට වටේ සක්මන් කරනවා. හරි ආදරේ. සාමාන්‍ය මම හිතන්නේ අංගුලිමාල මහරහතන් වහන්සේ රත්තරන් පාටට බැබලි හිටපු කෙනෙක් කියලා. වනේ හිටපු හැඩි දැඩි චරිතයන්නේ. ගස් කොළන් සත්ව මාංශ කාලා කැලේම නීතියේ මහාන විරාත් කැලේටම නිගියේ. ඊට පස්සේ උන්වහන්සේ භාවනා කරන අර යක්ෂයා සැරිසරනවා. අංගුලිමාල මහරහතන්සේ කෙටි කාලකින් පිරිනවම් පෑවා මහා වනයේ ඇතුලේ. ගොඩාක් කල් හිටියේ නෑ. ඊට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය තෙරුන් වහන්සේලා දර දාලා ඒ දේහය දැව්වා. හිතා ගන්න බෑ ඒ ගින්දර කොහොමද මගේ මුනිතුන් දැව්වේ කියලා. අර නිතර භාවනා කරනකොට සක්වලම් කරන යක්ෂයෙක් හිටියනේ. අනේ මගේ මුනිදුන් ආයේ කවද දකින්නද? මට නම් ජීවිතයක් එපා කියලා. දුවගෙන ගිහිල්ලා අර ගින්දරට පැන්නා. දැල්වෙන චිතකිට පැන්නා. පින්වත්නි, යක්කු මේ ගින්දරින් පත් වෙන්නේ සාමාන්‍ය ගින්දරින්. පුදුමයි, ආශ්චර්යයි. අර චිතකේ දැවුණා. රහතන් වහන්සේ නමක් දැවෙන චිතකේ යකෙක් පිට වුණා. අංගුලිමාල මහරහතන් වහන්සේගේ දේහය දැවිලා ඉවර වෙන්නත් කලින් ඒ ධාතුන් වහන්සේලා දෙව්ලොව වඩම්මනකොට එයින් දෙව්ලොව ධාතුන් වහන්සේලා වඩම්මනකොට මේ යක්ෂයා මෙතනින් පිටලා දිව්‍ය ලෝකෙට බ්‍රහ්මචාරී අංගුලිමාල මහරහතන් වහන්සේට පුද පූජා පවත්වලා ගොඩාක් දෙව්ලොව ගියයි බ්‍රහ්මචාරී ස්ත්‍රී ඇසුරින් ඈත් වෙලා ඉන්නවා. දිව්‍ය ලෝකයේ තියෙන බ්‍රහ්ම විමාන වගේ අංගුලිමාල මහරහතන් වහන්සේට දම් බෙදපු ඒ පිනෙන් දෙව්ලොව ඉපදිච්ච අය. අහෝ ඒ උත්තමය වාසනාව. කෙලෙස් කසඩ වලින් ලාමක සිතුවිලි වලින් චුත්ත සිතුවිලි වලින් පීඩා විඳ ඉන්න මේ සංසාර සත්වයා. අහෝ මේ කරන පින් බලෙන් මේ කුසල්ම පෙරටුවට ඇවිල්ලා දෙව්ලොවත් බඹසර දෙවියන් අතර උපදිනවා. කොච්චර හොඳද මේ කාම දාහින් ගැලවී යන්න නැත්තම් කොච්චර හොඳද. ඉතින් ඒ උත්තමයාගේ ශ්‍රී දේහය දෙවිලා ගියා. ධාතුන් වහන්සේලා නෑ මිනිසුන්ට පේන්න. පෙලක් තැන්වල කතා වුණා. හැමතැනම ආරංචි නෑ රහත් වෙලා කියනවා. පෙලක් තැන්වල සංඝයා කතා වුණා. අංගුලිමාලේ පිරිනවම් පෑවා. කොහේ ඉපදුනාද දන්නේ නෑ කියලා. ඇයි අර දේහේ අලු නෑ ධාතු නෑනේ. මක්ක වුණා දේවල්. දෙවියන් රැගෙන ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මානෙනි ඒ බ්‍රහ්මණයා පිරිනවම් පෑවා. එතකොට අදටත් මිනිස්සු අතර ධාතුන් වහන්සේලා ගැවෙනවා නම් උරුමකාරයන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා තමයි අදත් මිනිස්සු අතරට උරුම වුනේ. කවුද උරුමකාරයෝ? සමහර වෙලට ඔය අංගුලිමාල මුනිදුන්ටම උපස්ථාන කරලා මනුස්ස ලෝකෙ ඉපදිලා ධාතුන් වහන්සේලාට වැඳගෙන ඉන්න අය ඇති. එතකොට අර ධාතුන් වහන්සේලා රකින්න දෙවිවරු ඒ උරුමෙට ඒ අයට වඳින්න ලැබලා දෙනවා. අනුකම්පා කරනවා. අංගුලිමාල මහරහතන් වහන්සේ විශේෂයෙන්ම අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉතුරු උනේම වැරදි කරන අයට සපත කර කර නැගී හිටින්න ශක්තිය දෙන්නයි. වැරදි කරන ලෝකෙට වරදින් අත්මිදින්න පිම්පුරවා ගන්නයි. කුසල් කරන්නයි. නිවනින් සැනසෙන්නයි. පිරිනිවන් පාලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙන තාක් අපිට මේ විදිහට අනුකම්පා කරනවා. නමුත් උන්වහන්සේගේ සත්‍ය කල්පයක් පුරා ලෝකෙට අනුකම්පා කරනවා.